ජාත්‍යන්තර මවුරුන්ගේ දිනය දවසේ මේ වැඩසටහනේ අන්තිම වැඩසටහනටයි අපි ඇවිල්ලා තියෙන්නේ. මේ මොහොතේ අපි වැඩසටහන් මාලාවක් ඔබ වෙත ගෙනාවා. දිරිය කතා තුලින් මේ වැඩසටහන් මාලාව ගෙනාවේ ඇත්තටම මවුරුන්ට ගරුත්වයක් විදිහට. ඉතින් මේ වැඩසටහනේ අවසාන වැඩසටහන විදිහට මම මෙන්න මේ විදිහට මුල පුරන්නම් කියලා හිතුවා. අපිට ජීවිතේ මවුරු ඉන්නවා. මවුරු නැති වෙනවා. හැබැයි ඒත් අම්මා කියන වචනේ, මව කියන වචනේ අපේ හිත වලින් ඈත් වෙන්නේ නැහැ. මම දැන් කියන කතානායිකාව, මගේ යාළුවා, මගේ යෙහෙළිය, හැමදේම මගේ ආදරණීය අක්කා, ඇය විශේෂිත දෙයක් කරනවා. මම ඒක පෙන්වන්නම්. මගේ හිතේ රූප රාමුවෙම ඔබට දකින්න පුළුවන් වෙයි. ඊට පස්සේ මම ඒ ගැන කතා කරන්න. ඇය අද මෙතනට ඇවිල්ලා ඉන්නේ ඇයගේ මවගේ පින්තූරයත් අරගෙන. ඒ මොකද මව ජීවතුන් අතර නැහැ. ඉතින් නිෂාක්කේ, මම ඔයාට නිෂාක්කේ කියලා ආදරෙට කතා කරන්නේ. නිෂාක්කේ, ඔයාට දැන් මේ මොහොතේදී මවගේ පින්තූරෙත් සමග තව කෙනෙක් එක්කගෙන ඇවිල්ලා තියෙනවා. චුට්ටක් එයාවත් අපි අඳුල්ලා දීලා ඉමුකෝ. නංගි මේ මගේ මවත් සමග මේ ඇවිල්ලා ඉන්නේ. මට දියණියක් නැහැ. ඒ වුණාට මං හිතන්නේ මගේ නංගිගේ දුව සනුත්මි සෙහන්සා. ඉතින් ඇත්තටම මට දියණියක් නැහැ කියන එක අඩුවක් නැහැ. මොකද මට දියණියක් හා සමානව ඇය මට ආදරය කරනවා. මට ලැබියාව තියෙනවා. පුංචි කාලේ ඉඳලා එයාගේ අම්මා එක්ක ඉන්නවා හා සමානව මාත් එක්ක ජීවත් වුණ කෙනෙක්. මේ දැන් අවුරුදු 18ක් වෙනවා දරුවට. ඉතින් ඇත්තටම මට හිතුණා මගේ මව ගැන කතා කරන වෙලාවදී දුවත් මෙතනට එක්කන් එන්න ඕනේ කියලා. ඔව්, ඇයට පුතෙක් ඉන්නවා. හැබැයි නංගිගේ දුව ඇය දුව විදිහට සලකනවා. ඒ වගේම ඇයගේ අම්මා මැද්දෙන් අද මෙතනට ඇවිල්ලා ඉන්නවා. නිෂාක්කේ, දැන් ඔයා ගොඩාක් ආදරය කරන චරිතයක් තමයි අම්මා. ඔයාට අද ඇයි මම වැඩසටහනට ආරාධනා කරාම මගෙන් ඉල්ලීමක් කරනවා, නංගි මට මේ මගේ අම්මත් එක්ක එන්න පුළුවන්ද කියලා. මට චුට්ටක් දැන් මම දන්නවා අක්කගේ අම්මා නැති වෙලා කියලා. හැබැයි ඇය මට කියනවා මගේ අම්මත් එක්ක මම එන්නද කියලා අහනවා. ඒ වචන ටික මට හරි ගැඹුරට, හරි හදවතට දැනුණා. ඒ ගැන චුට්ටක් කතා කරමුකෝ. ඔව් නංගි. ඇත්තටම දැන් මගේ මව නැති වෙලා වසර 14ක් වෙනවා. ඒ වුණාට මං උපන්දා ඉඳලා අද වෙනතුරුත් මට දැනෙන මගේ අම්මා මාත් එක්ක ඉන්නවා කියලා. අද මම මෙතන ඉන්නවා නම් මම මොන හරි දෙයක් කරනවා නම් මගේ අම්මගේ ආభాසයත් එක්ක ආපු දේවල් තියෙනවා. ඉතින් මං හිතනවා මං යන තැනක මගේ අම්මව අරන් යන්න ඕනේ කියලා. මං හිතුවා මව්වරුන්ගේ දිනය සමරන වෙලාවට මට හිතුණා මගේ අම්මව ලෝකෙටම පෙන්වන්න ඕනේ කියලා. මගේ අම්මා එච්චරම මට මාර බැඳීමක් තියෙනවා. ඒක සමහර අය හිතනවා දැන් අම්මා මිය ගිහිල්ලානේ කියලා. නෑ. මට ඇය මිය ගිහිල්ලා නෑ. ඇය මගේ හදවතේ ජීවත් වෙනවා. හැමතැනදීම අද මං මෙහෙම ඉන්නේ. මම මේ වගේ තත්ත්වයකට ඉන්නේ මගේ අම්මා හින්දා. සාමාන්‍යයෙන් අම්මගේ දැනුමත් එක්ක මගේ අම්මා ගුරුවරියක්. ඉතින් අපි චූටි කාලේ ඉඳලා අම්මගේ ආభాසයත් එක්ක හරි ලස්සනට හැදුනා. මට නංගි කෙනෙක් ඉන්නවා, මල්ලි කෙනෙක් ඉන්නවා. අපි තුන්දෙනාව සමාජයට දායාද කරා අය. දායාද කරලා අපිට උගන්වලා සමාජය අද මේ වගේ තැනකට ගෙනාවේ මගේ අම්මා. මගේ තාත්තත් ඒ පිටුපස්සේ හිටියා. නැත්තම් ඒනකොට අපිට ධෛර්යය වුණේ අපි මේ තැනට ගේන්න මගපාද දුන්නේ මගේ අම්මා. ඉතින් මට හිතුණා අද මේ වැඩසටහනට ඔය අඬ ගහනකොට මගේ අම්මාත් මෙතනට අරන් එන්න ඕනේ කියලා. මම ඒකයි අද අම්මා මෙතනට අරන් ආවේ. ඔව්, ඔබතුමිය ඔහොම කතා කරනකොට හරියම සංවේදීත්වයක් දැනෙනවා. මොකද මේ වැඩසටහනේ කලින් මගේ ආපු මගේ යෙහෙළියන් අම්මලා ගැන කතා කරන්න අපේ තමන්ගේ මව ඇත්තටම කියන්නේ සජීවීව මෙතනට අරගෙන ආවා. හැබැයි අපිට ජීවිතේ සමහර තැන්වලදී අපිට දරා ගන්න බැරි අවස්ථා තියෙනවා. හැබැයි ඔබ විශ්වාස කරනවා නේද අම්මා ඔබත් සමග ඉන්නවා කියලා. ඉතින් ඒ ආදරේ නිසාම තමයි ජාත්‍යන්තර මවුරුන්ගේ දිනය දවසේ අද මේ වැඩසටහනට ආරාධනා කරාම ඇය මෙතනට තමන්ගේ අම්මවත් එක්කගෙන එන්නේ. ඉතින් කියන්නකෝ අම්මා ගැන තියෙන මතකයන් මොනවාද? ඒ කියන්නේ අම්මා ගැන කියන්නේ ජීවිතේ අතාරින්න බැරි මතකයක් තියෙනවද මොන හරි අම්මා ජීවත් වෙච්ච කාලේ තුල? ඔව් නංගි. ඇත්තටම අතාරින්න බැරි කෙනා අම්මව මට අතාරින්න බෑ කවදාවත්. මතකයන් කියන්නේ මගේ ජීවිතේම අම්මා. මගේ ජීවිතේ මම යම් දේවල්ට දක්ෂ නම් මට හොඳට ඩාන්සින් පුළුවන්. ඒක මගේ අම්මගෙන් ආපු ආభాසය. මට හොඳට මහන්න පුළුවන්. ඒක මගේ අම්මගෙන් ආපු ආభాසය. මට රූපලාවන්‍ය කෙනෙක් හැඩ ගන්නන්න පුළුවන්. මගේ අම්මගෙන් ආපු ආభాසය. ඉතින් ඒකින්ද මට ඇත්තටම නම් දැන් අලුත්ම දේ තමයි මගේ ව්‍යාපාරයක් කරනවා. මම ඉන්ෆිනිටි ෆුඩ් ප්‍රොඩක්ට්ස් කියලා මගේ ආහාර නිෂ්පාදන ව්‍යාපාරයක් කරනවා. ඉතින් මම ඒකට යොදාගත්තේ මගේ අම්මගේ පාරම්පරික රෙසිපියක්. මගේ අම්මා තුන පහටින් ගෙදර හදලා තමයි අපිට කන්න දුන්නේ. ඒ අම්මගේ ආభాසයත් එක්ක මමත් ගෙදර කවදාවත් තුන පහටික කඩින් ගෙනාවේ නැහැ. මට හිතුණා මේක මගේ ව්‍යාපාරයක් බවට පත් කරගන්න ඕනේ කියලා. මම අම්මගේ රෙසිපිය තමයි මම දැන් මේ ලෝකේ පුරාම අරන් යන්නේ. ඉතින් හැමතිස්සෙම ඒ අම්මගේ මතකේ මම ගෙනියනවා. මට
අමතක කරන්න මං හිතන්නේ මං ජීවත් වෙනකන් මගේ අම්මා මගේ හදවතේ මගේ ළඟ ඉඳී කියන විශ්වාසය මට තියෙනවා. අද දිනේ මේ අපි මේ මොහොතේ සමරන මේ ජාත්‍යන්තර මවුරුන්ගේ දිනේ මොහොතේ මේ දිරිය කතා මාලාව තුල යන මේ වැඩසටහන වෙලාවේ අම්මා කියන වචනේ මොනතරම් කියවෙන්නේ නැද්ද? අපි හැමෝගෙම කටින් අම්මා කියන වචනේ මට ගණන් කරන්න බැරි තරමට කියුණා. ඇයත් ඒ වගේ තමයි වචන දෙකක් කතා කරන අතරතුරට අම්මා කියන වචනේ දානවා. ඉතින් ඇය මේ වැඩසටහනේ නෙමෙයි ඇය සාමාන්‍ය ජීවිතේ මාත් එක්ක ඇය මම ගොඩාක් කල් ඉඳලා දන්න අක්කා කෙනෙක්. ඉතින් ඒතකොට එයා කතා කරන හැම මොහොතකම අම්මා කියන වචනේ කොහේ හරි තැනකින් එයා අර ගන්නවා. මොකද එයාගේ ජීවිතේ සාර්ථක වෙලා තියෙන්නේ අම්මා නිසා. ඒකයි මම කියන්නේ හැම දරුවෙක්ගෙම පිටිපස්සේ තමන්ගේ අම්මා ඉන්නවා. හරි හෝ වැරදි තමන්ගේ අම්මා කියන දේ ඇහුවොත් ජීවිතේ ජය ගන්න පුළුවන් කියන දේ ඔප්පු කරලා තියෙනවා. ඔයාගේ අම්මා ඇත්තටම නේද? අපි හැමෝගෙම අම්මලා එහෙම තමයි විශේෂයෙන් අක්කේ. එතකොට ඔයාට මේ දැන් මේ කතාව යන අතරතුර මං චූටි විරාමයක් දීලා මං යන්නම් දුවගේ පැත්තට. ඉතින් දුව දැන් ඔයාගේ ලොකු අම්මා නේ අම්මගේ අක්කා. හැබැයි ලොකු අම්මා නෙමෙයි අම්මා නේ. ඒක තමයි අය අද මෙතනට එන්නේ. එතකොට තමන්ගේ අම්මම වෙන්න ඕනේ නැහැ. අර අපි කියනවනේ හදාගත්ත අම්මා සහ කියන්නේ වැදූ අම්මා කියලා. එතකොට ජීවිතේ අර අපි හුණුවටේ කතාව බැලුවොත් අපිට ඒක හොඳම උදාහරණයක් එතනදී. එතකොට ඔයාට දැන් ජීවිතේ මේ තමන්ගේ ලොකු අම්මා මම කැමති නෑ ලොකු අම්මා කියනවා. ඔයාගේ අම්මව දැනෙන්නේ කොහොමද? කොයි වගේ හැඟීමක්ද ඔයාට තියෙන්නේ? මට ඉතින් මගේ දෙවෙනි අම්මා වගේ තමයි හැමදේටම ඉන්නවා. මගේ අම්මට ඊට පස්සේ ඉන්නේ ලොකු අම්මා තමා. හැමදේම චූටි කාලේ ඉඳන් මට අම්මා කියලා තියෙනවා. මං ඉපදුන ගමනුත් ඇවිල්ලා තියෙන ලොකු අම්මා තමා බලන්න. චූටි කාලේ ඉඳන් ඉස්සර මගේ අම්මා ක්ලාස් එකදී මං ඉන්නේ ලොකු අම්මා එක්ක. අපි දෙන්න ඉතින් ගොඩක් දේවල් කරනවා, නටනවා, එක එක ඇඳුම් අඳලා කරනවා දේවල්. ඉතින් හැමදේටම ඉන්නේ ලොකු අම්මා තමා. ඔව් දුව දැන් අද නෙමෙයි දැන් දවස් කිහිපයකට හරි මම වැඩසටහනට ආරාධනා කරාම කියනවා මං කව පුතාව එක්කගෙන එන්න කියලා. පුතාට චුට්ටක් වැඩ අධිකයි කියලා කිව්වා. ඊට පස්සේ මම අහන දුව එක්කගෙන මං කව අක්කේ වඩ දුවෙක් නෑනේ කියලා. බලනකොට ඔයා ගැන කියලා තියෙන. ඉතින් ඒ කියන්නේ ඔයාට ලොකු ආදරයක් තියෙනවා අය ඒ තරමටම තමන්ගේ දුව කියන හැඟීම. ඉතින් නංගිගේ දුව මොකද තමන්ගේ දුව මොකද කියන තැන තමයි අපිට කියන්න තියෙන්නේ. ඉතින් පුතේ දැන් ඔයාට ලොකු අම්මත් එක්ක තියෙනවද මතකයක්? අම්මත් එක්ක ලොකු කියන්නේ විශේෂිත වූ මතකයක් තියෙනවද මොන හරි කියන්න මේ වෙලාවේ? හිටපු හැම අවස්ථාවම මතකයක් තමා. මට ඉතින් ඉස්සර වුණත් මාව ලස්සන මට ඉස්කෝලේ තරඟ මොන හරි තිබ්බා වුණත් ලොකුම තමයි ලස්සන මාව අන්දලා ඒ වගේ දේවල් වලට තියන්නේ. මට ලස්සන නැටුම් කියලා දෙනවා, සින්දු හදලා දෙනවා කියන්න. ඊට පස්සේ දැනුත් මම ලොකු අම්මගේ දේවල් ගැන ඇඳුම්ද සපත්තු හැමදේම ඒවා අපිට ෂෙයා කරන් පාවිච්චි කරනවා. මට ඉතින් මොන හරි ඕනම ලොකු අම්මට කියනවා. ඒ වගේ දේවල් තමයි. දැන් ඔයාට මේ මැද්දේ ඉන්න ෆොටෝ එකේ ඉන්න ලොකු අම්මගේ අම්මනේ. ඒ මතකේ තියෙනවද? ඔයා චූටි ඇති එතකොට එයාගේ මට ලොකු පැහැදිලි මතකයක් නැහැ. හැබැයි මට මතකයි තාම මගේ අම්මත් කියනවා ලොකු ආච්චි ඉන්නකොට මෙහෙමයි මමත් ලොකු ආච්චියක ඉඳලා තියෙනවා. මට ඉතින් ලොකු පැහැදිලි මතකයක් නැහැ. ඒක පොඩි ඉන්නේ දැන් අවුරුදු ගානකට පොඩි කාලයයි ඔයාගේ ජීවිතේ. එතකොට දැන් නිෂාක්කි දැන් මෙන්න මෙහෙම දෙයක් තවත් මම අහන්න කැමතියි. දැන් ඔයාට ජීවිතේ ඔයා පවුලේ කීවෙනියද? පළවෙනිය. එතකොට ඔයාගේ පුතා ලැබිච්ච අවස්ථාව තියෙනවනේ. දැන් ඔයාගේ පුතා ලැබෙනකොට ඔයාගේ අම්මයි ඔයාගේ අතර ලොකු බැඳීමක් තියෙනවා. ඒතකොට මේ බැඳීම දැනුනේ ඒ අවස්ථාවේ කොයි විදිහටද? තමන් අම්මා වෙන අවස්ථාවේ තමන්ගේ අම්මා ගැන කොහොමද දැනුනේ? ඕනංගේ ඇත්තටම මගේ දරුවා ඉපදෙන වෙලාවේ දරුවා ඉපදෙන්න ආපු වෙලාවේ ඉඳලා මගේ අම්මා මාත් එක්ක හිටියා. දරුවා ඉපදෙන වෙලාවේ මම හිතන්නේ මගේ හස්බන්ඩ් නෙවෙයි අම්මා තමයි මගේ දරුවා ඉස්සෙල්ලාම දැක්කෙත්. ඒ ඇවිල්ලා මම හිතන්නේ මම ලේබර් රූම් ඉන්නකොට ඇවිල්ලා එයා හිටියා මම මාව එතනට ඇවිල්ලා මම ඉස්සෙල්ලාම දැක්කෙත් අම්මව මගේ දරුවා දැක්කෙත් මම හිතන්නේ දරුවා පෙන්නුවෙත් මම අම්මට එදා ඉඳලා මට මොකද මම රැකියාවක් කරන කෙනෙක්. එතකොට මගේ දරුවා බලා ගන්න මට කිසි මොකද මම හැබැයි අපේ අම්මට මම බරක් වුණේ මම සර්වන්ට් කෙනෙක් තියලා තමයි හිටියේ. හැබැයි ඒ වගකීම එදා ඉඳලා මගේ අම්මා තමයි දුන්නේ. මම හිතන්නේ අවුරුදු 9ක් වෙනකම්ම මගේ දරුවව මේ ලෝකෙට බිහිවුණු දවසේ ඉඳලා බලාගත්තේ අම්මා. මට ලොකු ප්‍රශ්නයක් වුණා අම්මා මිය ගිය දවස. මොකද ඇත්තටම මගේ දරුවට ජීවය දුන්නා කියන්නේ දරුවා බලාගත්ත මාව හා සමානව මට වඩා හොඳට මගේ අම්මා මගේ දරුවා බලාගත්තා. ඉතින් ඒක මට ඇත්තටම මාරම දෙයක්. මොකද මේ දරුවා ඉපදුන වෙලාවේ මගේ අම්මා නොහිටියා නම් සමහරට මගේ ගොඩාක් දේවල් මට කරගන්න බැරි වුණා. හැබැයි මගේ ජීවිතේ
මම කඩා වැටීම සිද්ධ වුණේ 2012 ජනවාරි 7 වෙනිදා. මගේ ජීවිතේ හැම පිටිම අම්මත් එක්ක වැළලුණා. මොකද ගොඩාක් දේවල් මගේ තිබුණු සහජ හැකියාවන් මම ඒ වෙලෙම නැවතුණා. මම ටෙලි නාට්‍ය රංගපාලා තිනවා, නැටුම් කරලා තිනවා. මගේ නැටුම් ප්‍රෝග්‍රෑම් එකක් තිබුණා 2011 අවුරුද්දේ. ඇත්තටම මගේ අම්මා ඒ ජීවිතේ තියන් හිටියා මට ඒක කරන්න ඉඩ දීලා. ඒ වගේ මාර මතකයක් තියෙන මගේ අම්මා ගැන කියලා නිම කරන්න බෑ. එච්චරට මගේ හදවතේ ජීවත් වෙනවා මගේ අම්මා. ඔව් නිශාක කියන දේ ඇත්ත. අම්මා ළඟ ඉන්නකම් අපිට ආදරේ හැමදේම හැබැයි ලොකු අගයක් අපිට දැනෙන්නේ නැහැ. ඒ කියන්නේ අම්මා ඉන්නවනේ අපිත් එක්ක. කොහොම වුණත් ඉන්නවනේ. හැබැයි අම්මා නැති වුනහම ඒ දැනෙන හැඟීම හදවතට කියලා නිම කරන්න බෑ. මොකද නිශාකේ ওই අත්දැකීම මටත් තියෙනවා. මගේ අම්මත් දැනට අවුරුදු 4කට කලින් නැති වෙනවා. මටත් ඒ වෙලාවේ හිතුනේ මගේ ජීවිතේ කඩාගෙන වැටෙනවා වගේ කියලා. ඔබතුමිය මේ ෆොටෝ එකත් අරගෙන මේ මැදිරියට එනකොට මට හිතුණා අයියෝ ඇයි මගේ අම්මගේ ෆොටෝ එකත් මං අරගෙන ආවේ නැත්තේ කියලා. මොකද මගේ අම්මත් අදටත් මාත් එක්ක ඉන්නවා. ඉතින් ඒක නිසා මම විශ්වාස කරනවා ඔබ කියන කතාව ඇත්ත. මම මේ වැඩසටහනේ අන්තිම වැඩසටහන් මාලාව විදියට ඇයට කතා කරනකොට අපි අන්තිම වැඩසටහනනේ. හැබැයි මේ වැඩසටහන් මේ කියන්නේ මවුරුන්ගේ දිනේ දවසේ අපි අන්තිමටම කරන වැඩසටහනේදී ඔබගෙන් එක දෙයක් මම ගන්නවා. දැන් කවදාවත් මම ජීවිතේ වෙන වැඩසටහනක දැකලා නැති දෙයක් නෙමේක. තමන්ගේ මවගේ ෆොටෝ එක ළඟ තියාගෙන මම දැකලා නෑ අවංකව. කරලා තියනවද දන්නේ නෑ. මම දැකලා නෑ. තමන්ගේ මවගේ ෆොටෝ එක ළඟ තියාගෙන මවුරුන්ගේ දිනේ දවසේ අම්මා ගැන කතා කරනවා. මොකද අද සමාජයේ ගොඩක් වෙලාවට කරන්නේ අම්මා නැති වුණාට පස්සේ දාන දෙනවා ඔක්කොම කරනවා. හැබැයි අම්මගේ මතකයේ මේ විදිහට සිහිපත් කරන්නේ නෑ. ඇය තවත් දෙයක් කරනවා. මේකත් සුවිශේෂී දෙයක්. ඇය හරි දිරිය කාන්තාවක් නේ. ඇයම කියනවා ඇගේ අම්මගෙන් හැමදේම ඇයට ලැබෙනවා කියලා. ඇය මව්වරුන්ගේ දිනය වෙනුවෙන් විශේෂිත වූ පැක් එකක් ලෑස්ති කරනවා මව්වරුන්ට තෑගි දෙන්න. ඇයගේ මව වෙනුවෙන් තමයි මේ දේ කරන්නේ. ඉතින් මං හිතන්නේ අපේ නිෂ්පාදක කණ්ඩායම මේ තියෙන එක සමීප රූපයකින් පෙන්වයි මොකක්ද කියන එක. ඇය හදනවා මේ කේක් නේද අක්කා? ඔව් කේක් පැක් එකක්. ඒක හරි ලස්සනයි. කේක් පැක් එකක් ඇයි නිෂ්පාදනය කරන මව්වරුන්ගේ දිනේ දවසේ දරුවන්ට අම්මලට ගිහිල්ලා දෙන්න. ඔන්න මම හැමෝටම ආරාධනා කරනවා. මෙයත් සුවිශේෂී දෙයක්. මෙය ඇත්තටම මම දැනගෙන හිටියේ නෑ. අද උදේ තමයි මට පාන්දරින් මට කතා කරලා කියන නංගි මම මේ වගේ දෙයක් නිෂ්පාදනය හදලා තියෙනවා. මේක මම පෙන්වන්න ඔයාට එකක් තෑගි කරන්න ගේනවා කියලා මට කියනවා ඇය. ඉතින් මේකත් විශේෂ දෙයක්. ඇය තමන්ගේ අම්මා නැතිලා අවුරුදු 14ක් වෙනවා. හැබැයි ඇය අදටත් මව වෙනුවෙන් දේවල් කරනවා. ඉතින් ඔයගලන්ටත් ඔයගලන්ගේ අම්මට ආදරය කරනවා නම් අම්මට දෙන්න දෙයක් නැහැ කියලා හිත ඉන්නවා නම් මෙන්න නිශාකගේ මේ දේත් ලබා ගන්න පුළුවන්. ඇත්තට මේක මගේ ව්‍යාපාර තේමා පාඨය වෙන්නේ නිමාවක් නොවන රසය. හැබැයි නිමාවක් නොවන ආදරය තමයි අම්මා. මං අද මව්වරුන්ට උපහාරයක් විදිහට ඒ පළමුණු තිරණිය ඔයාට අද මම පිළිගන්නවා. බොහොම ස්තුතියි. මට මේක අතට ගන්නකොට ඇත්තටම හිතෙනවා මගේ අම්මා හිටියනම් මට මේක ගිහින් දෙන්න කියලා. හැබැයි අක්කා වගේම මම අද කරනවා මේක අරන් ගිහලා මගේ අම්මගේ ෆොටෝ එක ළඟින් තියෙනවා. ඉතින් අද ජාත්‍යන්තර මවුරුන්ගේ දිනේ දවසේ මගේ අම්මවත් මේ අවස්ථාවේ සිහි කරනවා. අම්මේ ඔයා කොහේ හරි ඉඳගෙන මගේ දිහා බලාගෙන ඉඳී මේ තෑග්ග ඔයාට. අක්කේ දැන් අපිට මේ වැඩසටහනට අනුග්‍රහක බවතුනොත් අපිට හම්බ වෙනවනේ. තව අපිට කතා කරන්න ගොඩක් දේවල් තියෙනවා. හැබැයි කාලයත් එක්ක අපි සටන් කරන්නේ. ඉතින් ඒ අනුග්‍රහක බවතුන් අතරින් මට එන අපේ මගේ සහෝදරියන්ට හිතවතියන්ට දෙන්න කියලා RV ෆැෂන් වලින් තෑගි වවුචරයක් දීලා තියෙනවා. ඉතින් මම මේක මේ වෙලාවේ ඔයාට තිරින කරන මම දන්නවා අනිවාර්යයෙන්ම ඔක ඔයා දුවට දෙනවා. අනිවාර්යයෙන්ම දෙනවා. ඒ වගේම නීස්ටෝස් ඉතින් අපිට තෑගි වවුචර්ස් දීලා තියෙනවා. ඉතින් එතුමියටත් බෙහෙවින්ම ස්තුතියි. මේ තෑගි වවුචර්ස් ලබා දුන්නට එතුමියත් අද අපිත් එක්ක මේ කම්පැනි එකේ අයිතිකාරණිය අපිත් එක්ක මේ වැඩසටහනට සම්බන්ධ වුණා. නීස්ටෝස් අධිපතිතුමිය. ඉතින් ඇයටත් බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා මේ වවුචර්ස් අපිට ලබා දුන්නට. ඒකත් ඔබතුමියට මම තිරින කරනවා. ඔබතුමී දුන්න එක මම මගේ දුවට මේ වෙලාවේ පිරිනමනවා. මම දන්නවා ඒක වෙනවා කියලා. එතකොට දැන් මේ අවස්ථාවේ තව සංවේදී දෙයක් අපි කරමු. දැන් දුව කැමතිද අම්මට මොන හරි දෙයක් දෙන්න? ලස්සන මල් කලබක් වගේ දෙයක්. හැබැයි දෙන්න කලින් මම මෙන්න මෙහෙම දෙයක් කියලාම දෙමු. අපි හරිද? ලෝවාද සමරන මෙම දිනේ මගේ ලෝකයේම ඔබයි අම්මේ. ඔයාට ස්තුතියි කියන්න වචන නෑ මගේ අම්මේ. කුසේ ඉඳන් අද වෙනකන් දුන්න ආදරයට මගේ කඳුළු සැලෙන විට ඒ දුන්න සෙනෙහසට ඔබට මම ණය ගැතියි අම්මේ. නින්දක් නැතිව මාව බලාගත්තට මගේ හදවතින්ව ආදරෙයි අම්මේ.
නින්දක් නැතිව බලාගත්තට මගේ හදවතින්ම ආදරේ ලොකු අම්මේ. ඔයාගේ තුරුල තරම් සුවයක් මට දැනිලා නෑ මගේ අම්මේ. ඔයාට දීර්ඝායු සුවය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා මගේ ලොකු අම්මේ. ඔයාට කියන්න තියෙන්නේ ඔබතුමියට නිවන් සුව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා මගේ රත්තරන් අම්මේ. ලෝම සමරන අද දිනේ පළමු වරට මං ඔයාට මල් කලබක් දෙනවා. ඔයා කැමතිද වගේ ලොකු අම්මට මල් කලබක් දෙන්න? මං කැමති මගේ අතින් මේක් මල් කලබ අක්කට දෙන්න ඔයාගේ අම්මට දෙන්න කියලා. මගේ අම්මට මම අද ඔයා දුන්න මේ මල් කලබ පිළිගන්නවා. ඔයාට නිවනේ දොර ගොඩක් දුර නෑ අම්මේ. එච්චරටම ඔයා අපිට දේවල් කරලා තියෙනවා. මම අද මේ මල් කලබ මගේ අම්මට පිළිගන්නවා. හරිම සංවේදී සහ සතුටු අවස්ථාවක්. මම හරි වාසනාවන්තයි ජාත්‍යන්තර මවුරුන්ගේ දිනය දවසේ මෙවන් වූ වැඩසටහනක් ගෙන එන්න ලැබීමට දිරිය කතා තුලින්. ඉතින් ඇයගේ සංවේදීත්වය පුද කරන මේ වෙලාවේ අපි වැඩසටහනෙන් සමුගන්න ඉතාම ළඟයි. මේ ලෝකේ වෙනස් නොවන ආදරයක් තියෙනවා නම් එකම ආදරය අම්මා. මම ඒක විශ්වාස කරනවා. මම නැවතත් කියනවා තාත්තා අහස නම් අම්මා මහ පොළොව වගේ. සමස්ත මව්වරුන්ටම මේ වැඩසටහන උපහාරයක්ම වේවා. බොහොම ස්තුතියි ඔබ දෙපළ පැමිණියාට.